වටහා ගත යුතුයි. මිනිසාව මවනු ලැබුවේ අල්ලාහ් විසින්. ඔහු වෙත පැමිණෙන අනතුරු වලින් ඔහුව මුදවාගත හැක්කේද අල්ලාහ්ටමයි. අල්ලාහ් යම් කෙනෙකු තෝරාගෙන ඔහුව රෝගාතුර තත්වයට පත් කරලා ඒ මගින් මිනිසාගේ අසරණ බව අපිට සිහිපත් කරනවා. මේ ආකාරයට මේවා සිද්ධ වෙන්නේ මිනිසාව පරීක්ෂණයට ලක් කරන ස්ථානයක් හැටියට අල්ලාහ් මේ ලෝකේ නිර්මාණය කළ නිසායි. ඒ පරීක්ෂණයේදී අල්ලාහ්ගේ අන පිළිපැදිය යුතුයි. සදාචාරාත්මකව යහපත් අයුරින් අපේ ක්‍රියාවන් ඉටු කරලා අල්ලාහ්ගේ ආශිර්වාදය ළඟා කරගත යුතුයි. එහෙම වුණොත් තමයි ස්වර්ගයේදී අමරණීය වූ මිහිරි ජීවිතයක් අපිට හිමි වෙන්නේ. එසේ නොවි මේ ලෝකයේ කෙටි කාලින තෘප්තියට ඇලුම් කරලා අහංකාර ජීවිතයක් ගත කරන අයට මරණයෙන් පස්සේ ඊටමත් කේන්ද්‍රයක් උදා වේවි. රෝගාතුර වීම පමණක් මේ ලෝකයේ ඇතිවන දරුණුම තත්ත්වය නෙමෙයි. කෙනෙක් අනතුරට භාජනය වෙලා මරණයට හෝ ආබාධිත තත්ත්වයට හෝ පත් වෙන්න පුළුවන්. දිනපතා පුවත්පත්වල මේ ආකාරයේ පුවත් රැසක්ම වාර්තා වෙනවා. මෙලොව ජීවිතය අවසන් වන්නට පෙර සුඛෝපභෝගීව ජීවත් වූ පුද්ගලයන් Taman ඉක්මනින්ම මරණයට පත් වේවි කියලා හිතන්නේ නැතුව ඇති. අනාගත සිහින මැද්දේ කලබලකාරී ලෙස ජීවත් වූ ඔවුන්ගේ ජීවිත අවසානයේ දුටුවේ අනතුරු නිසාවෙන්මයි. මේ නරඹන තරුණයෙක් එහෙමත් නැත්නම් වෙනත් අයෙකුට එවැනි දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඔවුන් අනපේක්ෂිතව මරණයකට ලක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඇතැම් විට ඔබත් එයින් කෙනෙකු විය හැකියි. අවධානයට ගන්න. මේ චිත්‍රපටය ඔබට දෙන පණිවිඩයක් තියෙනවා. ඒක තමයි මරණය සහ පරලොව ජීවිතය පිළිබඳ ඔබට මඟ පෙන්වීම. ඔබව දැනුවත් කිරීම. එදිනෙදා ජීවිතයේ මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන අසරණකම්, අමාරුකම් ආදිය මෙලව ජීවිතයේ අස්ථිර බවත් අසම්පූර්ණ ස්වභාවයත් විදහා පාන තවත් එක් සාක්ෂියක් විතරයි. මිනිස් සිරුර කියන්නේ ආහාර ලබා දී පිරිසුදු ලෙස රැකබලා ගත යුතු දෙයක්. Taman ඊටා ලස්සන කඩවසම් කියලා හිතාගෙන උඩඟු කමින් ජීවත් වෙන මිනිසුන්ට සමහර වෙලාවට ඊළඟ දවසේ එළි වෙනකොටම ඒ ලස්සන මුහුණ දැක ගන්නට බැරි වේවි. හුඟක් මිනිස්සු අපි කියපු ඒ දේවල් සාමාන්‍ය දේවල් හැටියට හිතනවා. ඔවුන් පුදුමයටපත් වෙන්නේ නැති කාරණය තමයි මේ තරම් දුර්වල, අසම්පූර්ණ පිරිසුදු කිරීම සහ රැකබලා ගැනීම අවශ්‍යතාවයතුව අපිව මවලා තියෙන්නේ ඇයිද කියන එක. ඒ වගේම අල්ලාහ්ගේ කැමැත්ත තිබුණා නම් කිසිම අඩුපාඩුවක්, දුබලතාවයක් නැතුව මිනිසාව මවන්න තිබුණා. ඇත්තටම හිතලා බලන්න. අනිකුත් ජීවිත සියල්ලටම මිනිසුන්ට තිබෙනවා වගේ අවශ්‍යතාවයන් රැසකින් තොරයි. උදාහරණයක් හැටියට මඩ සහිත පසක හැදෙන පිරිසිදු සුවඳවත් මලක් දෙස බලන්න. තවත් කෙනෙකු ඒක රැකබලාගත යුතුයි කියන සංකල්පයක්
එතන නැහැ. ඒක මඩ සහිත පසකින් මතුවලා ආයින එකක්. අල්ලාහගේ කැමැත්ත තිබුණා නම් මලක් වගේ ජීවිතයේ සෑම මොහොතකම මිනිසාටද සතුටින් ඉන්න තිබුණා. එහෙම වුණා නම් රෝගාතුර නොවි දුක් කරදර වලට මුහුණ දෙන්නට මිනිසාට සිදු වෙන්නේ නැහැ. නමුත් හිතාමතාම අසම්පූර්ණ දුර්වලව රැකබලා ගැනීමේ අවශ්‍යතාව සහිතව මිනිසාව අල්ලාහ් මැව්වේ ඇයි? ඒ Taman මොනතරම් අසරණද කියලා මිනිසාට තේරුම් ගැනීම සඳහා. සියලුම ජීවීන් වයසට යනවා, මරණයටපත් වෙනවා. ශුද්ධ වූ අල් කුර්ආනිය මෙලොව ජීවිතයේ සත්‍යය ගැන මෙහෙම කියලා තියෙනවා. දැනගනු මෙලොව ජීවිතය හුදු කෙලිබෙමකි, අනර්ථයකි, අලංකාරයකි. දරුවන් හා ධනය හේතුවෙන් කෙනෙකු තවත් කෙනෙකු අභිබවා යෑමට උත්සාහ කරයි. ඒ වර්ෂාවක් බඳුය. වැපුරු බීජ භෝග වීම වගාකරුවා සතුටටපත් කරයි. පසුව එය කහ පාටට හැරී වියලී යයි. පසුව එය සුණු විසුණු වන්නේය. මෙලොව ජීවිතයේද එවැන්නක් වැනිය. මෙලොව ජීවිතයේ එල්බ සිටින්න උන්ට භයානක දඩුවම්ද මුමින් වරුන්ට අල්ලාහ්ගේ කැමැත්ත හා සමාවද හිමි වේ. මෙලොව ජීවිතය මායාවක් මිස අන් කිසිවක් නැත. භෞතික දුබලකම් සහ මහලු වයස හැරුණාම අස්තීර ජීවිතය පිළිබඳව ගිනහැර දැක්විය හැකි තවත් වැදගත්ම සාක්ෂියක් තමයි ස්වභාවික විපත්. අභ්‍යවකාශයෙන්ද ලෝකයට අපමණ වූ අනතුරු සිදු වෙනවා. එවැනි අනතුරකට උදාහරණයක් තමයි උල්කාපාත. එවැනි ආකාරයේ විපත් පුරාණයේදීද සිදු වෙලා තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ලෝකයේ ජීවත් වුණාය කියන ඩයිනෝසිරස් නම් සත්ව වර්ගයා සහ මුලින්ම විනාශයට පත් වෙලා තියෙන්නේ උල්කාපාත පොළවට පතිත වීම නිසායි. ඕනෑම මොහොතක අලුත් උල්කාපාතයක් පොළොව මත පතිත වෙන්න ඉඩ තියෙනවා. ඉතිරි වෙලා තියෙන එක ප්‍රශ්නයයි. ඒ කවදාද කියන එකයි. ලෝකයේ සිද්ධ වෙන මේ ආකාරයේ සමහර සිද්ධීන් ඇතැම් හොලිවුඩ් චිත්‍රපටවල කතා වස්තුන් බවට පත් වුණා. ආමග්‍රෙඩන් නමින්